සුබම සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ ස්මාර්ට් ට්‍රේඩ් ඇකඩමි ඉතින් කරන තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් එක්ක. අද මේ වීඩියෝ එක පුරාවට අපි කතා කරන්න යන්නේ මොකද්ද මේ ඩොලර් 1000 සීරීස් එක. ඩොලර් 100ක් ඩොලර් 1000ක් කරන්න පුළුවන්ද? එතකොට ඒක වෙන්නේ කොහොමද කියන දේ ගැන. මම මුලින්ම ඔයාලට පෙන්නන අපේ ටෙලිග්‍රෑම් ගෲප් එක. ඉතින් මේකෙදි අපි දාලා තියෙනවා ඩොලර් 100ක් ඩොලර් 1000කට කරන්නේ දවස් 15කින් කරන්නේ කොහොමද කියන දේ. ඉතින් ඩොලර් 100කින් පටන් ගත්තාම ඩේ ප්‍රොෆිට් එක ඒ වගේම ස්ටොප් ලොස් එක අපි හැමදේම මෙතන අප්ඩේට් කරලා තියෙනවා. මම එක්සැම්පල් වලට පෙන්නන්නම්. ෆස්ට් ඩේ එකේ අපි ඩොලර් 100ක් ඕනේ. ඒතකොට 100ෙන් පටන් ගත්තාම දවසට ඩොලර් 20ක් වෙනවා. ඒ කියන්නේ කැපිටල් එකෙන් පර්සන්ටේජ් එකක් විතර ගත්තාම 120යි. ඒතකොට අපේ ස්ටොප් ලොස් එක එදා ඩොලර් 12යි. ඒ කියන්නේ 112ක් වෙයි. ඊට පස්සේ අපි දෙවෙනි දවසේ ඒතර පටන් ගන්න ඩොලර් 120කින්. කලින් දවසේ 20යි කැපිටල් එකයි එක එකතු වුණාම ඩොලර් 20 120කින්. ඊට ඩේ ප්‍රොෆිට් එක ඩොලර් 24යි. ස්ටොප් ලොස් එක 14යි. ඩොලර් 24ක් කියන්නේත් 120න් 20% 120ක percentage එකක් තමයි. ඉතින් ඒ විදිහට අපි දවසේ එකතු වෙන ප්‍රොෆිට් එකට 120 දවස් 15ක් 14ක් වගේ ට්‍රේඩින් කරන් ගිහුවාම කැපිටල් එක ඩොලර් 1000කට grow වෙනවා. ඉතින් මේක මේ විදිහට යනකොට දවස් 15 නෙමෙයි අපි කිව්වා මේක පටන් ගන්නකොට ෆස්ට් වීඩියෝ එකේ day 1 වීඩියෝ එකේ දාලා තියෙනවා මේක දවස් 20ක් 25ක් වගේ යන්න උනත් පුළුවන්. මොකද ට්‍රේඩිං කරනකොට 100%ක් මේ වින් රේට් එකක් එක්ක 100%ක් පර්ෆෙක්ට් කෙනෙක් කිසිම කෙනෙක් කොයි වෙලාවකවත් හොයාගන්න නැහැ. හරිද? අපි ලොස්ට් වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ලොස්ට් එකක් නැත්තම් ට්‍රේඩිං කියන්නේ ලොස්ට් එකට මුහුණ දෙන්න බැරි නම් ලොස්ට් වෙන්න බයයි නම් මම ට්‍රේඩිං කරන්න එන්න එපා. ඒතර අපි ඒකයි මේ මනි මැනේජ්මන්ට් එක ස්ටොප් ලොස් එක පැත්තකින් දාලා තියෙන්නේ. ප්‍රොෆිට් එක වගේම ස්ටොප් ලොස් එකක් දාලා නැහැ. පිට නැත්තම් මේ ඩේ ප්‍රොෆිට් එක විතරක් දාලා තියන්න තිබ්බා. ස්ටොප් ලොස් එක නැතුව. ඒතර අපි මනි මැනේජ්මන්ට් කරනවා නම් ලොස්ට් එකක් වුණත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒත් එක්කම අපේ ඩේ 4 එකේදී ඔන්න අපි ලොස්ට් එකකට මුහුණ දුන්නා. හැබැයි ලොස්ට් එකක් වුණා කියලා මෙතන මේ account balance එකත් ලොස් කරගෙන profit ලොස් කරගෙන wash කරගෙන නැහැ කිසිම වෙලාවක. හරිද? අපි ෆේල් ලොස්ට් එකට ෆේස් කරාට අපි කිසිම වෙලාවක සම්පූර්ණ wallet balance වත් එහෙම ලොස් වෙලා නැහැ. අපි තාම profit එකක ඉන්නේ. මම wallet එක වලට පෙන්නන්නම් හරි. මෙතින් ලයිව් වොලට් එක අපි ඒ ටූර්නමන්ට් එක කරන මගේ වොලට් එක අපි 100කින් ස්ටාර්ට් කරේ. ඉතින් දැනට වොලට් බැලන්ස් එක ඩොලර් 121යි 795ක් තියෙනවා. සමස්තයක් විදිහට ඩොලර් 121ක් තියෙනවා. ඒතර අපි දවස් දෙකක් ළඟ අපේ ස්ටොප් ලොස් එක වැදුනා. අපි ලොස් වෙලා ඉන්නේ. ඒත් ඕවරෝල් ගත්තාම ඔයාලට පේනවා ඇති අපි තවත් ඩොලර් 21ක ප්‍රොෆිට් එක තවත් ඉන්නේ. හරිද? තාමත් අපි ඩොලර් 21ක ප්‍රොෆිට් එකේ ඉන්නේ. ඩොලර් 56ක ඉඳලා ප්‍රොෆිට් එක 56 ඉඳලා ඩොලර් 21කට වුණා. ඒත් අපි ලොස් නෑ තාම ප්‍රොෆිට් එකේ ඉන්නේ. ඉතින් අපි මේක රිකවරි කරගන්න වෙනම සෙෂන් යනවා. හැබැයි දැන් අපි ළඟ දවස් දෙකක් ලොස් වුණාට පස්සේ අපි ආයි ඒ ගැම්මෙන්ම තුන්වෙනි දවසේ ට්‍රේඩ් කරන්නේ නෑ. හරිද? අපි දවස් දෙකක් ලොස් වුණාට පස්සේ අපි දවස් දෙකක් ඩේ ට්‍රේඩින් එක ට්‍රේඩින් ස්ටොප් කරලා තියෙනවා. ඒ කියන්නේ අද සහ හෙට යන දවස් දෙකේ ඩේ ට්‍රේඩින් එක ස්ටොප් කරලා තියෙනවා. අපි රිකවරි සෙෂන් එක පටන් ගන්න සිකුරාදා දිනේදී. ඒකට ස්පෙෂල් හේතුවකුත් තියෙනවා. මොකද දවස් දෙකක් ට්‍රේඩින් කරන්නේ නැහැ. එකක් සාමාන්‍ය අපේ මෙන්ටලිටි එක ඊට පස්සේ අපේ පර්ෆෝමන්ස් එක ටිකක් අප් කරගන්න ඉතින් හදා ගන්න ඕන නිසා සිග්නල් වලත් ට්‍රේඩ් කරන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ දවස් දෙකේ. ඒතකොට අපේ VIP එකේ සිග්නල් සෙෂන් ටික යනවා පිළිවෙලට. හැබැයි ඩේ ට්‍රේඩින් එක එහෙම යන්නේ නැහැ. අපි සිකුරාදා දිනේ තෝරගත්තේ ඔන්න මේ සිකුරාදාට අපේ NFP නිවුස් එක රිලීස් වෙනවා. ඒ නිවුස් එකටම අපි ෂුවර් ෂොට් එන්ට්‍රි එකක් හරහා සම්පූර්ණ ෆුලි amount එකම රිකවරි කරන බලාපොරොත්තු වෙන තමයි අපි ඔන්න රිකවරි එක දවස් දෙකකට එකක් කල් දාලා තියෙන අනිත් එක අපි මාකට් එකෙන් චුට්ටක් ඈත් වෙලා ඉන්න ඔන්න හේතුව නිසා. ඉතින් අපි දාට රිකවරි වෙනවා. ඒකත් වීඩියෝ එක අපි අප්ලෝඩ් කරන්නම්. ඉතින් තාමත් අපි ප්‍රොෆිට් එකකින් ලොස් එක නෙමෙයි. හැබැයි ප්‍රොෆිට් එක අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට ඇත්තරම වාට මේකට ජොයින් වෙන්න පුළුවන්. වා මේකට ජොයින් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ වගේ ඩොලර් 100ක් ඩොලර් 1000කට කරන ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ ඒ වගේ මනි මැනේජ්මන්ට් වල ප්‍රෝග්‍රෑම් එකක්. හැබැයි ලයිව් එකක් කරහා ඔයාව ගයිඩ් කරගෙන වාට ඉන්ස්ට්‍රක්ෂන් ටික දීලා මනි මැනේජ්මන්ට් එක දීලා වාට සිග්නල් එකට එන්ට්‍රි එකක් දෙන්නේ අපි විතරයි. හරිද? ඒත් එක්කම ලයිව් ට්‍රේඩින් වලින් කරන්න අපි විතරයි. හරිද? ඒකේ ස්පෙෂල් එකක්. ඊළඟ හේතුව ඔයා මෙතෙන්ට මේ ඩිපෝසිට් කරලා තියෙන amount එක තියෙනවනේ. දැන් අපි මේකට ගත්ත ඩොලර් 100ක් තියෙන කට්ටිය. දැන් මේ වෙනකොට ඩොලර් 121ක් වෙලා තියෙනවා. වාට ඩොලර් 100කට හානියක් වෙලත් නැහැ. ඒතර වාගේ මේ ඩොලර් 100 අපේ සිග්නල් වල ට්‍රේඩ් කරලා බැරි වෙලා හරි වොෂ් වුණොත් ඒ කියන්නේ 0 වුණොත් වාගේ වොලට් එක අපේ මිස්ටේක් එකකින් මාක් කරේකින් 0 වුණොත් එහෙම අපි ඔයාට වා ඩිපෝසිට් කරපු ගාණ ආපහු ගෙවනවා.
ඒකයි ඩේ ට්‍රේඩින් එකේ තියෙන විශේෂත්වය. දැන් ඔයා VIP එකට නම් එන්නේ අපේ VIP එකේ ඉන්න ඔක්කොම කට්ටිය පොලට් බැලන්ස් 100ට අඩුවයි. 100ට වැඩි මේ ඩේ ට්‍රේඩින් එකේ ඉන්න කට්ටියත් VIP එකේ ඉන්නවා. ඒගොල්ලන්ටත් ඇක්සස් තියෙන VIP එකට. හැබැයි VIP එකේ අපි කැපිටල් එකට ගැරන්ටි එකක් දෙන්නේ. හැබැයි ඩේ ට්‍රේඩින් එකේදී ඔයාගේ කැපිටල් එකට අපි ගැරන්ටි එකක් දෙනවා ඩොලර් 1000ක් දාගෙන ආවත්. හරිද? අපි ඔයාට මේ විදිහට මාට ප්‍රොෆිට් කරන එක යනවා දවස ගානේ ඔයාට ප්‍රොෆිට් එකක් earn කරලා දෙනවා. හැබැයි ඒ වගේම තමයි මොකද වෙන්නේ? ලොස් වුණොත් එහෙම ලොස් නෙමෙයි වොෂ් වුණොත් එහෙම අපි ඔයාගේ දාගෙන ආපු මුදල ඔයාට ආපහු රිටර්න් කරනවා. හරිද? ඒක තමයි අපේ ඩේ ට්‍රේඩින් ගෲප් එකේ තියෙන ස්පෙෂල්ම දේ. හරිද? වෙන කිසිම තරඟක කරන්න නැති දෙයක්. ඒතකොට අපි මනි මැනේජ්මන්ට් එකක් එක්ක ඒ ගෲප් එකේ අර ස්ටෙප් බයි ස්ටෙප් පොඩියට චූට්ට තමයි අපි කියන්නේ. එකපාරම මේ අහස අල්ලන්න හඳ අල්ලන්න කියලා එකපාර ලොකු මාජින් වල ලොකුව ට්‍රේඩ් කරලා ලොකු ගණන් හොයන්න යන්නේ නැහැ. අපි ඒකේ ස්ටෙප් බයි ස්ටෙප් යන. එතකොට ඒක පොඩියට යන ගමන. ට්‍රේඩිං වල නියම හරය පෙන්වන්න අපි ඔයාලව පොඩියට එක්කන් යන ගමන. ඒ නිසා ඒකට හදිස්සිකාරයෝ ලොකුවට ඉක්මනට සල්ලි හොයන්න කට්ටිය කිසි කෙනෙක් ජොයින් වෙන්න එපා. ඒක එහෙම කරන ගෲප් එකක් නෙමෙයි. දැන් ඒක අපි දවස් දෙකක් ට්‍රේඩින් නවත්තලා තියෙනවා. අපි VIP එකෙන් ට්‍රේඩින් නවත්තන්නේ නැහැ නේ. VIP එක ඩේලි වලට අපේ ඇඩ්මින්ලා සිග්නල් දෙනවා. හරිද? එතකොට දැන් අපි ඩේ ට්‍රේඩින් එක දවස් දෙකක් සිග්නල් දෙන්නේ නැහැ. ඒයි අපි මොකද අපි මිනිස්සුන් අපි විශ්වාස කරලා ඩොලර් 100ක් දාගෙන එන කෙනෙක් අපි ලොස් කරන්නේ නැහැ කිසිම වෙලාවක. අපි යාට හොඳ පාත්තයක් යාට හොඳ ඉන්කම් එකක් හදලා දෙන්න තමයි මේ වැඩේ කරන්නේ. ඒතකොට යාව අපි හිමීට අප් කරන් යනවා. ඒක හදිස්සි කට්ටිය මේකට ජොයින් වෙන්න එපා. වාට ජොයින් වෙලා ඉන්න කෙනෙකුත් ඉන්න ඕන හදිස්සි. අයින් වෙන්න පුළුවන්. මොකද ඩොලර් 21කුත් වල ප්‍රොෆිට් එකක් තියෙනවා. වාට 100ක් තියෙනවා. වාට කිසි පාඩුවක් නැවට අයින් වෙලා යන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. හරිද? වා ඩොලර් 1000ක් දාන් ආවත් අපි මේකට වැඩ් කරනවා. ඔයාට ගැරන්ටි එකක් දෙනවා. එතකොට දැන් ඔයා ඩොලර් 1000 ප්‍රෝග්‍රෑම් එකකට දැන් ජොයින් වෙන්න ඕන කියලා හිතන කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔයාට හොඳ chance එකක් තියෙනවා. ඔයා දැන් එනවා නම් ඔයා අඩුම ඩොලර් 121ක් wallet එකේ තියෙන්න ඕන. අඩුම 122ක් වගේ wallet එකේ තියෙන්න ඕනේ. එහෙම තියෙන ඕන කෙනෙක් අපි ඔන්න වාට මේක ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙලා අපිත් එක්ක මේ වැඩේ ඉස්සරහට කන්ටිනියු කරන් යන්න පුළුවන්. මොකද අපි දැන් කැපිටල් එක වැඩි දැන් ඩොලර් 500ක් විතර ප්‍රොෆිට් කරලා තියෙන දවසක ඇවිල්ලා ඩොලර් 118ක ජොයින් වෙන්න ඇහුවොත් අඩුම එහෙනම් වාට ඩොලර් 500ක් වගේ කැපිටල් එකේ තියෙනවා. හරිද? ඔන්න දැන් මේ අර අපේ ලොස් එකක් මුණ වෙලා අපි පොඩ්ඩක් ප්‍රොෆිට් එක ඩවුන් වෙලා තියෙන වෙලාවේ වාට ඔන්න හොඳ chance එකක් මේක ජොයින් වෙන්න. ඉතින් ඔයා ජොයින් වෙන්න. මොකද වාගේ ඩොලර් 100ට වරන්ට් එකක් තියෙනවා. දැන් ඔයා හිතන්න ලොස් වුණා කියලා. ඔයාලා අපි ආපහු සල්ලි රිටර්න් කරපුවාම ආයි ට්‍රේඩින් නොකර එක්ක ඔයාට ඒ සල්ලි ටික කරන් පාඩුවේ ඉන්න පුළුවන්. හරිද? මොකද එහෙම chance එකක් කොහෙවත් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක තමයි ඔයාට ජීවිතේ හොඳම මැච් එකක් ගන්න දෙන හොඳම අවස්ථාව. හරිද? මම ඒක වාට විශේෂයෙන් මතක් කරනවා. ඉතින් මේ ගෲප් එක ආයෙත් කියනවා හදිස්සිකාරයෝ ජොයින් වෙන්න එපා. මොකද මේක අපි හිමීට පොඩ ගහන ගේම. දැන් අපි මේ අප්‍රේල් මාසෙ ඉවරන්න කලින් කොහොමද මේ ටාගට් එකට යනවා. ටාගට් එකට යන්න පුළුවන්ද බැයිද කියන දේ ඔයාට කලින් වීඩියෝ බලලා ඉගෙන බලන්න පුළුවන් අපේ ගෲප් එකේ මෙම්බර්ස්ලා දාන්න. හරිද? මොකද ලොස් වුණොත් අපි සම්පූර්ණ කැපිටල් ලොස් කරගෙන දැන් අනිත් කඩේ ට්‍රේඩ් කරනකොට කැපිටල් ලොස් කරගෙන කිසිම හරියක් නැහැ. අපි එහෙම නැහැ. අපි මනි මැනේජ්මන්ට් එක. ඒකට අපි රිකවරි කරන්නේ අපි ඔන්න දවස් දෙකක් ලොස් වුණාම දවස් දෙකක් පාඩුවේ හිටියා. හොඳම දවසක් අපිට සෙට් වෙනවා නිවුස් එක. එදාට අපේ ඩොලර් 156 ඉඳලා නෑ ලොස් වුනේ. හරිද? ඒ කියන්නේ ඩොලර් 100න් පටන් අරගත්තා. 156ට ගියා. දැන් 156 ඉඳලා 121කට ආවා. ඒතර අපි මේ 56 වෙනකන් සිකුරාදා දවස් ලොස් එක රිකවරි කරලා දාලා ලොස් එක ගන්න මේ අපි ප්‍රොෆිට් එක ඒ ගානට නිකන් අප් කරලා දානවා. ඊට පස්සේ එතනින් පස්සේ අපි ආපහු ගානට වැඩේ මේක කරගෙන යනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි විය යුත්තේ. හරිද? ඒත් එක්ක මතක් කරනවාට අපේ VIP group එකට ජොයින් වෙන්න පුළුවන්. මේ හැම group එකක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ තියෙන අපේ public group එක. ඊට පස්සේ මේ තියෙන අපේ sorry හරි මේ තියෙන අපේ VIP group එක. ඉතින් මේ VIP එකට වඩා join වෙන්න පුළුවන්. මේකෙත් අපි දවසට signal දෙනවා. දැන් බලන්න back to back win වෙලා තිනවා. ඉතින් මේකට join වෙන්නත් වාට අපි මේ කිසිම group එකකට සල්ලි ගන්නෙ නැහැ. VIP එකත් free, data dinner free. ඊට පස්සේ වාට කරන්න තියෙන අපේ link එකේ account එක create කරගෙන VIP එකට එන්න නම් අඩුම ඩොලර් 30ක් ඩිපොසිට් කරන් අපිට මැසේජ් එකක් දාන්න. ඒතර වා ඩේ ට්‍රේඩින් එකට ඊට පස්සේ අපේ 1000 ප්‍රෝග්‍රෑම් එකට එන කෙනෙක් නම් ඒ අදාළ දවසට අපේ ඇඩ්මින් කෙනෙක්ගෙන් අහලා ඒ අදාළ ගාන ඩිපොසිට් කරගන්න විතරයි. ඉතින් ඒතර වාට ඒ වගේ ලොකු amount එකක් ඩිපොසිට් කරොත් වාට VIP එකට සහ ඩේ ට්‍රේඩින් දෙකටම ඇඩ් වෙලා දෙකේම සිග්නල් වල ට්‍රේඩ් කරන්න පුළුවන්. ඊට අමතරව $1000 ට්‍රේඩර්ස් කියලා ගෲප් එකක් තියෙනවා. ඒක තාම අපි රිවීල් කරලා නැහැ. ඩොලර් 1000කට වඩා වැඩි කැපිටල් එකක් තියෙන කට්ටියට ඒකේ වෙනම පර්සනල් සෙෂන් එකක් යනවා. ඒතර ඒකටත් ඒ amount එකටත් වඩා warranty එකක් තියෙනවා, guarantee එකක් තියෙනවා. loss වුණොත් අපි සල්ලි ගෙවනවා කියන තැන තමයි එතන හැම තැනම ඉන්නේ. VIP කරනවා අනිත් හැම group එකකින්ම අපේ එහෙම warranty එකකුත් එක්ක යන්නේ. ඉතින්
ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ chance මිස් කරගන්න එපා. ඒකට අර මේ ට්‍රක් එකට රැල්ලට දුවන්ට ට්‍රේඩින් කරන්න එන්න එපා. අපිත් එක්ක ට්‍රේඩින් කරනවා නම් මේ විදිහට හිමීට පොඩියට ගමනක් යන්න බලාගෙන එන්න. එතකොට මොකද ඒ වගේ තමයි අපි ට්‍රේඩින් කරන්නේ මනි මැනේජ්මන්ට් කරගෙන ඒ විදිහට ට්‍රේඩ් කරන්න. මේකෙන් සක්සස් වෙන්න ඕන නම් ඒ විදිහට හිමීට ඉබි ගමනක් යන්න එන්න කට්ටියට එන්න පුළුවන්. අපේ ඇඩ්මින්ලාව කන්ටැක්ට් කරගන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ පබ්ලික් ගෲප් එකේ ලින්ක් එක තියෙනවා. වාට එතෙන්ට ඒකට ජොයින් වෙලා අපේ ඇඩ්මින් කෙනෙක්ට මැසේජ් එකක් දාලා වාට වැඩි විස්තර ගන්න පුළුවන්. ඒ වගේම අපේ TikTok එක හරහා අපේ WhatsApp ගෲප් වලට ජොයින් වෙන්න පුළුවන්. එහෙනම් ඔක්කොටම සුබ දවසක්. ජය වේවා.